මැජික් එකක් වගේද? ඔව් මැජික් එකක්. අකවුන්ටින් ලකුණු 81යි පන්තියේ වැඩිම ලකුණු මට. සර් වැඩ කරන්නේ නැති කෙනෙක් වුණත් වැඩ කරවනවා. S මට්ටමේ ඉන්න කෙනා C මට්ටමට, C මට්ටමේ ඉන්න කෙනා B මට්ටමට ගේනවා සර්ට පුළුවන්. සදරුවන් සර්ගේ පන්තියට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? සඳරන් සර්ගේ එලෙවල් ක්ලාස් පටන් ගත්ත දවසේ ඉඳන්ම ක්ලාස් ආවා. ඒතරම ඉතින් ගොඩක් හොඳයි. කොමර්ස් ගැන හිතන් හිටපු තරම් අමාරු නෑ කියලා තේරුණා. ඉතින් සර් ගන්නත් තමයි. සර්ගේ ක්ලාස් එක මෙච්චරටම ස්පෙෂල් වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද? මට ඕලෙවල් කාලේ හම්බෙච්ච ගුරුවරුයි අනිත් ගුරුවරුන්ට සාපේක්ෂව ඇත්තටම සර් වෙනස්. ගන්න දේවල් වලට අමතරව නිකන් අපේ ජීවිත වලට නිකන් තාත්තා කෙනෙක් වගේ අපේ ප්‍රශ්නකදී ඕනම දෙයකදී සබ්ජෙක්ට් එක පැත්තෙනෝයි අනිත් පැත්තෙනෝයි හැම පැත්තෙම ඉතින් සර් ස්පෙෂල්. සර්ගේ මේ පේපර්ස් එහෙම විභාග මට්ටමට හොඳට ගැලපෙන්න සුප්‍රියටම තියනවා කියලා. පිළිගන්නවද ඒක? ඔව් පිළිගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ යාළුවෝ කියනවා අනිත් ක්ලාස් වෙන කට්ටිය ටර්ම් ටෙස්ට් පේපර් කරද්දී අර පේපර් වගේ නෑලු. ඒ කියන්නේ ටර්ම් ටෙස්ට් පේපර් අමාරුයි. එතකොට සර් කරපු පේපර්, ඒ කියන්නේ සර් දුන්න පේපර් කරාම අපිට තේරෙනවා සර් දුන්න පේපර් සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් මට්ටමට තියෙනවා. ඒතර අපිට ටර්ම් ටෙස්ට් පේපර් ලොකු අමාරුවක් තේරෙන්නේ නෑ ඉතින්. ඒ වගේම මම අහන්න සර්ගේ රිවිෂන් පන්ති ගැන මොකද දෙන්නේ? ගොඩාක් පේපර් කරලා තියෙනවා. ඉතින් අපිට MCQ 50ක් ගොඩ දාගන්න එක වෙනුවේ MCQ මේවෙත් 2000කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. ඇත්තටම ඉතින් අනිත් ක්ලාස් වල මම හිතනවා එහෙම කියලා නැතුව තියලා. ඒකට ඉතින් සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සර් දෙනව නේද බුක් එකක්? ඔව්. මොකක්ද බුක් එක? ඩේ ප්ලෑනින් බුක් එක. ඩේ ප්ලෑනින් බුක් එක ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ඒක කරන්න ගත්තට පස්සේ අර වැඩ කරන්න තියෙන කැමැත්ත ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අරකේ කොටු පුරවන්න තියෙන ආසාවට පැය 4ක් 5ක් වැඩ කරිච්ච එක පැය 6ක් 7ක් 8ක් වරමඩ යනවා. ඉතින් කොටු කපන්න ආස නිසා. ඔයා එකවුන්ටිං වලට කොයි වගේ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඒ වගේම ඔයාගේ ඩ්‍රීම් කැම්පස් එක මොකද්ද? කැම්පස් එක නම් ඉතින් කොමර්ස් කරන අය යන්න බලාපොරොත්තු වෙන්නේ ජපුරනේ. ඉතින් මාත් බලාපොරොත්තු වෙනවා ජපුර යන්න. එකවුන්ටිං වලට ඒකත් තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඒ වගේම දැන් අපි තව දෙයක් කියන්න එපා. සර්ගේ ක්ලාස් කුරුණෑගල වගේම ඔන්න කෑගල්ලක් තියෙනවා. ඒ වගේම මොන ඔන්ලයින් පන්තිත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔන්න නංගිලා මල්ලිලා එන්න හිතන් ඉන්නවා නම් ඒ මල්ලිලා ඇයි මේ ක්ලාස් එක තෝරගන්න ඕන කියන එකට හේතුවක් කියමුද? ඇත්තටම සර්ගේ ක්ලාස් එද්දී නිකන් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. කම්මැලි කෙනෙක් කියන්නකෝ. එතකොට සර් වැඩ කරන්නේ නැති කෙනෙක් වුණත් වැඩ කරවනවා. S මට්ටමේ ඉන්න කෙනා C මට්ටමට, C මට්ටමේ ඉන්න කෙනා B මට්ටමට ගේනවා සර්ට පුළුවන්. ඒක සර්ගේ අමුතු හැකියාවක් තියෙනවා. මැජික් එකක් වගේද? ඔව් මැජික් එකක්. දැන් මම අහන්න හොඳ ප්‍රශ්නයක්. සර්ට කොච්චරක් ආදරේද? සර්ට ඉතින් ගොඩක් ආදරේ. ඔහොම අපි ඉස්කෝලේ ගැනත් මතක් කරමුද පොඩ්ඩක්? මං ඉන්නේ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ වාරියපොළ. එහෙනම් best of luck. Thank you.